ධනු ලග්නය. ධනු ලග්න හිමියන්ටද සෙනසුරු සුබ ඵලගෙන දෙන ග්‍රහයෙක් නෙවෙයි. ලග්නාධිපතිට අයත් රාශියක් වූ හතරවැන්නට සෙනසුරු පැමිණීම සිද්ධ වෙනවා. දෙදෙනා සතුරු හෝ මිතුරු ග්‍රහයින් නෙවෙයි සම ග්‍රහයින් විදියට තමයි ඉන්නේ. හතරවැන්න සුබ ස්ථානය, මාතෘ ස්ථානය, පොළව භූමිය ඉඩකඩම් නියෝජනය කරන භාවය වෙනවා. 2, 3, 11 යන ස්ථානයක සෙනසුරු තැන්පත් වෙලා සුබ ග්‍රහයෙකුගේ දශාවක් ගත කරනවා නම් සාමාන්‍ය වශයෙන් හෝ ගේ දොර ඉඩකඩම් වාහන වාසනාව ඇති වෙන කාලයක්. නෑදෑයින් අතර මූලිකත්වයේගෙන කටයුතු කරන්නේ හැකියාව ලැබෙනවා. ඔබේ ජන්ම කේන්ද්‍රයේ සෙනසුරු බලවත් වෙලා සුබ ග්‍රහයෙකුගේ මහා දශාවක්, අතුරු දශාවක්, විදශාවක් ඇති වෙලා තියෙනවා නම් ඔබට තිබූ ඉඩකඩම් දේපල සම්බන්ධව ප්‍රශ්න විසඳා ගන්නට හැකියාව ලැබෙනවා. නොවිසඳුණු ඉඩකඩම් දේපල ප්‍රශ්න පවා ඔබට පිළිතුරු හොයාගෙන යන කාලයක් වෙනවා. ඊට අමතරව අලුත් ඉඩකඩම් සම්බන්ධ බලාපොරොත්තු පවතිනවා නම් ඒවා මිලදී ගැනීම, එහෙම නැත්නම් Tamanට අලුත් නිවසක් හිමි කර ගැනීම, අලුත් වාහනයක් මිලට ගැනීම, ඔන්න ඒ වගේ බලාපොරොත්තුත් මේ කාල සීමාව ඉටු කර ගැනීමේ හැකියාව තිබෙනවා. කෘෂිකර්මාන්තය, ඉංජිනේරු සේවා, පොළව භූමිය පිළිබඳ ව්‍යාපාර සිදු කරන කෙනෙක් නම්, පතල් ඇඟලුම් ආදී වෘත්තිවල නියැලෙන කෙනෙක් නම් ඔන්න ඔබට මේ කාලේ යහපත් කාලයක්. හැකියාවේ වැඩ කටයුතු වගකීම් බහුල වෙන්නට පුළුවන්. එම වගකීම් නිසිලස ඉටු කර ගැනීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර දෙනවා නියතයි. ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නට ධනු ලග්නයට මේ කාලයේ ඉතාමත් සුබයි. සෙනසුරු 8, 9, 12 වැනි තැනක තැන්පත් වෙලා සෙනසුරු දශාවක් හෝ ජන්ම ඒරාෂ්ටකයක් ගත කරන අයට හන්දිපත් ආශ්‍රිත රෝගවලින් දුක් විඳින්නට සිදු වෙන්නට පුළුවන්. විටක හුස්ම ගැනීමේ අපහසුතා පවා ඇති වෙන්නට පුළුවන්. සුළු සුළු රෝග තත්ත්ව පවා මේ කාලය තුල උත්සන්න වෙන්නට පුළුවන්. නමුත් මේ බරපතල තත්ත්වයක් බවට පත් වෙන්නේ නැහැ.